හෙලෝ ගයිස් ඉතින් වෙල්කම් බැක් කියලා පිළිගන්නවා ගේමින් බ්ලැක් ආයි YouTube channel එකට. ඉතින් කාලයකට පස්සේ තමයි වීඩියෝ එකක් කරන් එන්නේ. මොකද මේ වීඩියෝ එකක් දාන්න තියලා ලයිව් එකක් දාන්නවත් වෙලා නැහැ ගයිස්. මේ වැඩත් එක්ක ඉතින් ලංකාවේ නෙමෙයි ඉන්නේ. ඉතින් පුළුවන් විදියට එනවා අනිවාර්යෙන් ලබන මාසෙන් පස්සේ ගොඩක් දුරට මාස දෙකකට පස්සේ මම PC එකක් හදනවා. ඉතින් ඒ වුණොත් ඉතින් ලයිව් එකක් එන්න පුළුවන්. ඉතින් වැඩි කතා නොකර අපි අද අපේ වීඩියෝ එකෙන් thumbnail එකේ දකින්නද වීඩියෝ මොකක්ද කියලා channel එක subscribe කරලා අපි යන් අද අපේ වීඩියෝ එක මොකක්ද කියලා බලන්න. හරි ගයිස් ඉතින් මේ ඔන්න පොඩි එකෙන් මැසේජ් දාලා මම මේ කිව්වා ඉතින් මම වන්නොසන්න කියලා දෙවා හරි මම ගියා ගාමු කියලා ඉමෝට් දැම්ම කස්ටම් එකේ ඉමෝට් දාලා අපේ අම්මලාට බැනගෙන ඉතින් දන්නේ නැද්ද ඔය පොඩි උන් ඇවිල්ලා ඉතින් දානවා මම උඩ ෆොටෝ එකක් පෙන්නන්න ඔගේ ෆොටෝ එක පෙන්නුවම බලන්න මට පොඩි පුතේලු ඉතින් හරිද මම අංකෝ ඉතින් එනවා හරි වන්නොසන්න ඉන්නවා හොස් කොයුත් ගාමු කියලා ඉතින් උට තව කස්ටම් එකක් ගන්න ඕනේ කිව්වා ඉඳ ඊට පස්සේ කියනවා ඉතින් එයා පොඩි අයලත් එක්ක ගන්න නැල්ලු තොපියයි ගේම් එකේ ඉතින් නැල්ලු මං ගේම් එකේ ඉන්නවත් නැද්ද කියලා වයිට් එකේ උන් කමෙන්ට් එකක් දාපන් මේ මොකද ගේම් එකේ ඉන්නන අනිවාර්යෙන් මම උඹලට දානවා වීඩියෝස් ඉතින් වීඩියෝස් දාලා ඉන්නේ උන් කියන්නේ මෙච්චරයි ගේම් එකේ ගේම් එකක් ගාපන් ගේමක් ගාපන් ඒ ප්‍රශ්නයක් නැහැ හැබැයි ඒ අතරේ හොරකම් රෙස්පෙක්ට් එක ඒව නැති කරගන්න එපා මේ මම ඔයාලට මෙයාගේ ප්‍රූෆ් එක පෙන්නන්නම් මෙයා මොන වගේ කෙනෙක්ද කියලා එක නම්බර් එකක් තියාගෙන මගෙන් account එකක් ගන්නවා මං කෝ හරි account එක ඊට පස්සේ මට කියන මෙයා admin කෙනෙක් මෙයාට දාන්නලු හරිද මලියා කියලා post එකක් දාගෙන මේ DP එකට admin කියලා මම දැකලවත් නැහැ මේ admin කෙනෙක් group එකකවත් නැහැ අපේ මේ ඌ කියන මගෙන් admin කෙනෙක් දීලා ඌ මම දවසක් group එකේ හිටපුන් දකින්නද මම post එකක් දාලා තිබ්බා මේ comment message එක දෙන්න ඊට පස්සේ ඌ කියන්නේ මං contact එකේ save නැහැ නේ මං contact එක ගිහලා බලද්දි යස්ස කියලා නම තියෙනවා හරිද ඒ කියන්නේ යස්ස තමයි අරුගේ නම හරිද පාගේ ප්‍රූෆ් එක ඔයගොල්ලන්ට මෙතන උඩින් දාලා පෙන්නන්න මේ ඉතින් මෙයාගේ chat එකක් බලමු chat එක ඔයගොල්ලන්ට පෙන්නයි යන්නම් එහෙම shape එකේ අපි මෙතන ඉඳන් chat එක වල මෙයා මුලින්ම ෆොලෝ එකක් දාලා තියෙනවා මේ account එක ගන්න සල්ලි මදි account එකක් ගන්න තියනවා කියලා මෙන්න මේ account එක දාලා තියෙනවා 3000 කියලා 3000 තියෙන්නේ 1000ක් මදි නේ මං කෝ මං ගාව ඉතින් ඒ ගන්නට මේ ඌ account එකක් දාලා තිබ්බා විකුණලා තියන් කියලා මං කෝ ඒ ගන්න ඊට සූමි දාලා තියෙන voice එක හරිද මගෙන් ණය ඉල්ලන සල්ලි 3000 උංගුවා මට එහෙම දෙන්න බෑ ඉතින් මම කවදා දැකලවත් නැති එකට එහෙම දෙන්න බෑනේ හරිද මේ මම ෆොටෝ ඊට පස්සේ මම දැම්මා මං ගාව තියෙන account එකක් කියලා මම දැම්මා මේ තියෙන මම දාලා තිබ්බ account එක ඊට පස්සේ ඒ අයියා ගාලා මට කෝල් දාලා මිස් කෝල් දාලා මං කිව්වා මේ 3000 මොකක්ද කියලා තියවා මං ඉතින් මේවා දැම්මා ඊට පස්සේ මම මට Excel කියලා නම්බර් එකක් කිව්වා හරිද මේ තියෙන්නේ නම්බරේ හරිද මේ නම්බරේ තියෙන්නේ මුගේ ෆොටෝ එක තමයි දැම්මෝ මම බ්ලොක් කරලා එකෙන් මේ මම ඔයාලට පෙන්නන්න මම මෙතන පේන්නේ නැහැ ඔයගලන්ට හරිද මම ඒකත් ඔයගලන්ට කොහොම හරි ප්‍රූෆ් එක පෙන්නන්න මෙතන ඔයගලන්ට හරි ඊට පස්සේ අපි යමු මෙතන මෙයා දාලා තිබ්බා මං කිව්වා මේ මෙන්න මෙතන දාලා තියෙනවා මම group එකක් කරනවා දැන් මේ දාන්නම් ෆොටෝ එක කියලා හරිද ඊට පස්සේ වෙන්නව පෙන්න මෙයා ඊට පස්සේ ඔය මත්තම ගිහලා මේ මම 101 එකක් කියලා දේවා මං කිව්වා එන්න ටීම් කෝඩ් දාමන් සාමාන්‍යයෙන් මිග්ලොත් බෑ කියන්නේ ඒක මට පුළුවන් වෙලා නම් මං අනිවාර්යෙන් ආ කියනවා ඊට පස්සේ මෙතනම දාලා එන්න ප්‍රෝ අයියේ කියලා හරිද ඊට පස්සේ මේ කෑව කස්ටම් එකක් ගාලා කෑව හරිද ඔයි වරෙන් තව එකක් ගාලා පෙන්නපා ඔයි වරෙන් මුට්ට තව එකක් මේ අඬනවා හරිද අංගා බලයන් පොඩි කොන්නේ මම බැන්නවා මේ දෙන්න ගහපු කස්ටම් එක හරිද පේනවනේ තුනේ තියලා ගෑවේ තුන ගැව්වේ තු ගහපිදි මම පෙන්නන්න වීඩියෝ වල මේ පේනවනේ තොපි වගේ ගේම් එකේ පුකදින්දී ඉන්න වෙලාවනේ මං ගෝවා ඉතින් මේ දැන් හදන්න වරෙන් නැත්තම් ඉතින් පොන්නෙක් කියලා ඉතින් හරිද අම්මෝ අයි මන් දැම්ම අම්මෝ ඉස්කෝලේ වලම පොඩි එකා ඊට පස්සේ පයියක් කතා කරන්න නැතුව නිදාගනින් පොඩි පුතේලු මන් දාපේවා කියවන්නේ නැහැ පවුනේ මොකලව කියවපන් මේ එට එක්කන් එන්නම් සපුර අයියලා ඔයාගේ උණ බස්සලා උණ හන්ද පුකට ගහලා කටට දෙන්නල්ලු අම්මෝ අයියේ ඉතින් මේ තමයි යා ප්‍රෝ කෙනෙක් හරිද ඉතින් මන් දැම්ම යාර වොයිස් එකක් හොඳට අනේ බෑස්ට් ඔයකෝ සපුර නෙමෙයි ඔයා තියෙන සීසන් ඔක්කොම ඒවා අරන් එන්න අපි ගාව ඕවා නෑනේ ඊට පස්සේ මේ උඩ ටයිප් කරගන්නත් බෑ පූජ සුදුද කියලා අහලා තිනා පූජ හරි හරි කවන්න මේ අපි ඉතින් වැඩි කතා කරලා අපි ආයේ කස්ටම් එක බලමු
ඉතින් ඒ කස්ටම් එක බලන්න කලින් පොඩි දෙයක් මතක් කරන්න ඕනේ ඔයගොල්ලන්ට. මේ ඔයගොල්ලෝ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න. ඒ වගේම තමයි තාමත් ඩයිමන්ඩ් ස්ටෝර් එක තියෙනවා. ඩයිමන්ඩ් ස්ටෝර් එක කරනවා. තාමත් මම පරණ කට්ටියට වප් කරගන්න. ඉතින් ආදරේ ඒගොල්ලන්ට හැමදාමත් පෝස්ට් එකක්වත් මට ෂෙයා ගන්න ලාවක් නැහැ. ඉතින් ලැග් ෆික්ස් සෙන්සිටිව් ඒවත් තාම තියෙන ඒ විදිහටම ඒව මුකුත් වෙනස් කරලා නැහැ. ප්‍රයිස් උත් ඒ වගේම තියෙනවා. ඉතින් ඩයිමන්ඩ් ස්ටෝර් එක පටන් ගන්න කවුරු හරි කැමති අය ඉන්නවනම් ඇඩ්මින් ප්‍රයිස් දෙන්නම්. කැමති අය ඉන්නවනම් මට මැසේජ් එකක් දාන්න. ඉතින් මෙතන ඉඳන් මම වොයිස් එක නැති කරනවා. වොයිස් එක නැති කරලා ඔයගොල්ලන්ට නිදාසේ 1+1 එක බලන්න ඔයගොල්ලන්ට chance එක අරන් දෙන්න. එහෙනම් කොල්ලෝ අපි කැපුණා. අනිවාර්යෙන් channel එක subscribe කරලා වීඩියෝ like එකක් දාන්න. වීඩියෝ එක skip කරන්න නැතුව බලන්න ආදරෙන් ඉල්ලනවා. ඊළඟ වීඩියෝ එකෙන් අපි set වෙමු. ආදරේ. ඉතින් voice එක නොදා ඉන්න කියලා තීරණය කරගෙන පොඩ්ඩක් voice එක නොදා ඉතින් ඔයගොල්ලන් ලල්ලන්නේ නැහැ කියලා තේරෙනවා. ඒකින්ද අපි voice එකත් එක්කම දෙන්නම් වීඩියෝ එක මේ ඉතින් කොහොමයි 1+1 එක කිල්ල බින් ඉතින් 1+1 එක ගව respect පිට ඉතින් එයා එච්චර කියවුවට මං කියවන්නේ ගියේ නැහැ. ඉතින් මොකද මට වැඩක් නැහැ. මේ අපි ගේම් එකක් ගැව්වා ගේම් එකක් ගැව්වා. දැන් ඉතින් පාඩුවේ රටකට ඇවිල්ලා ගැටක් කරගෙන ඉන්නවා. ඉතින් මේවත් දෙන්න එපා කියලා ඉතලා කියන්න ඕනේ. ඔය කායක කාලවිල නැහැ. ගේම් එකත් කිසිම එකකින් හරි ඉතින් මැච් එක පටන් ගත්තා 1+1 එකේදී මම තනින් තනින් ස්කිප් කර කර දාන්නම්. හරිද? මේ මොකද ෆුල් මැච් එකම දාන්න ගියොත් එහෙම ඒ කියන්නේ ස්කිප් කරන එක ෂොට් කිසිම එකක් ස්කිප් කරන්නේ නැහැ ඔයගොල්ලන්ට. හරිද? අර පොඩ්ඩක් මාක රෂ් වෙන එක පොඩ්ඩක් ස්කිප් කරලා දාන්න. ඔන්න බලන්න මෙතන එනවා ඉතලයි දකින්න එයා. පුන් ඉවරයි. ප්‍රෝ අය ලෙෆ්ට්. හරිද? හරි. පළවෙනි රවුන්ඩ් එකේ ඒ විදිහට ඉවර වුණා. හරි දෙවන රවුන්ඩ් එකේ මෙතනදී මට වදිනවා යාගෙන්. හරිද? පොඩි ගන්න දෙවන්දි මෙතන මට වැදුනා පාරක්. ඒකත් දෙක ගාලා තමයි ගැව්වේ. ගාලා ඔන්න ඔතන ඉමෝට් දාන්න පටන් ගත්තා. හරිද? මම කිසිම ඉමෝට් එකක්වත් දැම්මේ නැහැ. රෙස්පෙක්ට් පිට ගැව්වේ. හරි. අපි බලමු තුන්වෙනි එකේ මොකද උනේ කියලා. හරි තුන්වෙනි එකේ මෙතනදී මේ මම මේ රීප්ලේ එක පෙන්නන්න ඔයගොල්ලන්ට හරි අප්ඩේට් රෙකෝඩ් කරේ නැහැ. ඔන්නම තමයි මැච් එක උනේ. ඉමෝට් දාපින්ද මාත් ඉමෝට් දාන්න පටන් ගත්තා. හරි තුන්වෙනි මැච් එකේ මෙතනදී මේ ඒකත් එසේ නිමා වුණා. ඉතින් කියන්න දෙයක් නැහැ. ඉමෝට් දාපින්ද මාත් ඉමෝට් දානවා. ඉතින් ওই විදිහට තමයි 3ට එකක් විදිහට රවුන්ඩ් එක මේ තියන්නේ. අපි බලමු හතරෙන් රවුන්ඩ් එක මොකද උනේ කියලා. හතරෙන් රවුන්ඩ් එක නම් මං කනවා. හරිද? මට එතන වදින්න නැතුව යනවා. ඔය එතන පාරක් යනවා. ඒක ලස්සනට ගැව්වා කොල්ල හැබැයි. ඒ පාර ගැව්වට මේ රෙස්පෙක්ට් එකක් නැහැ ඉතින්. එතන කියන්න තියෙන්නේ. අපි බලමු පස්වෙනි රවුන්ඩ් එකේ ඉතින් පස්වෙනි රවුන්ඩ් එක හරිද? හරි පස්සෙන් නෙමෙයි 6 වෙනි රවුන්ඩ් එක යන්නේ. හරිද? මම එතනදී ඉවරයි UMP පාරක් ගැව්වා. ඔළුව අතේ ඉතින් හරි. මැච් එක කෑර පස්සේ එක එක කතා කරගුවා එක එක account දීදී ගැව්වල ඉතින් account එක කාටවත් දෙන්නේ නැහැ. ඉතින් මේ account එකේ කාඩ් දුන්නා නම් මේ විදිහට රෙකෝඩ් ගන්න බෑනේ. voice එක දාලා. හරි අපි යමු එතකොට බලමු අපි මෙතන අපේ 7 වෙනි රවුන්ඩ් එක යන්නේ. ඔව් 7 වෙනි රවුන්ඩ් එක යන්නේ මොකද එන්නේ කියලා බලමු. හරි 7 වෙනි රවුන්ඩ් එකේ මෙතනදී මේ කොල්ල පයින් හිට්ටේ මටත් මතක. ඔව් ඒක තමයි කියන්න දෙන්නේ පැන්නා විතරයි එයා ඉවරයි. හරි අපි බලමු ඊට පස්සේ අපේ 8 වෙනි රවුන්ඩ් එකනේ 8 ඔව් 8 වෙනි රවුන්ඩ් එක මොකද වෙන්නේ කියලා. ඉතින් 8 වෙනි රවුන්ඩ් එකත් එසේ නිමා වුණාද? ඔව් එසේ නිමා වුණා 8 වෙනි රවුන්ඩ් එක. ඉතින් මේ ෂෝටිය මැක්ස් කරපු ඉඳන් ෂෝටිය වදිනවා මාර විදියට. බොරු කියන්න ඕනේ නැහැ. ෂෝටිය මැක්ස් ආවට පස්සේ ෂෝටිය නම් වදින ඉව ගන්න මැක්ස් වුණාට පස්සේ ඒක එකයි ෂෝටිය හිටලා මම දන්න තරමින් වදින්න බං හරියට. අනිත් ඒවා මට සෙට් නෑ බං. අනිත් උන්ට කොහොමද දන්නේ මම මගේ පර්සනල් විදියට ඉව්වේ. මෙන්න මෙතන නම් මට කෑමක් තමයි තිබ්බේ එතන මේ වුඩ් පෙකර් පාරක් වැදුනා. හරි එතන ඉමෝට් දාන්නේ නැවතුණා ගොල්ලට. හරි ඉමෝට් දාන්න තරම් හයියක් ආවේ නැහැ ඉතින්. මුණ වෙන්නන්න තමයි පුළුවන් උනේ. මේ ඊට ඉතින් පුරුදු පරිදි ගන්න දෙක් අරගෙන අපි බලමු අන්තිම මැච් එක මොකද උනේ කියලා. හරි අන්තිම රවුන්ඩ් එකේදී ඉතින් මම ෂොටි පාරක් කෙල්ලලා දානවා යාට. ඉවරයි අත ළඟ. ඉතින් ඔය විදිහට තමයි මැච් එක අවසන් වුනේ. ඉතින් ඔය විදිහට තමයි මැච් එක අවසන් වුණා. ඉතින් කවන්නේ ඒ වගේ තමයි. ඉතින් මං කියන්නේ මෙච්චරයි. account හොරකම් and respect එක ඕව නැති කරන්න එපා. හරිද? account හොරකම් කියන එක නම් කොහොමත් ඇති කරන්න එපා. ඒක ඇති වෙනවා කියන්නේ තව කොල්ලෙක්ගේ සල්ලි තව කොල්ලෙක් මාංශයෙන් හම්බ කරන දෙයක් නැති වෙනවා විතරයි. හරිද? ඉතින් මට තමයි නෝන මම අර දන්නේ නැතුව ඇඩ්මින් කෙනෙක්ව මම අර මෙන්ෂන් කරලා තිබ්බා. ඒ ඇඩ්මින් උත් හොරෙක් කියලා පස්සේ ආව වුණාට පස්සේ මම එයාව මෙන්ෂන් කරන්නේ සම්පූර්ණයෙන් නවත්තලා දෙන්නේ. ඉතින් මොකද අපි විශ්වාස කරන සමහරව අපිට
ඒව කට්ටියත් ඉන්නවා ඉතින් anyway ඒවා ඕකේ ඉතින් මගෙන් විශ්වාස කට්ටිය අනිවාර්යෙන් ටොප් කරගන්න මගේ සෙට් එකක් ඉන්නවා එදා ඉඳන් ටොප් කරන්න ඇඩ්මින් ප්‍රයිස් ඉල්ලන අය ඉන්නවා ඒගොල්ලන් මම ඒ විදිහටම තාමත් දෙනවා ඉතින් ප්‍රයිස් අප් වෙනවා ඩවුන් වෙනවා ඉතින් ඒවා මගේ වැරද්දක් නෙමෙයි ඉතින් ඒවා එන විදිය ඉතින් ඒ වලට හරියන විදියට අපි දෙනවා හරි anyway channel එක subscribe කරලා අපි තව වීඩියෝ එකක් අනිවාර්යෙන් සෙට් වෙනම් කොල්ලෝ අද ප්ලේ එකක් ගිල්ලන්න හැමෝටම ජය වේවා